ළමයි දැන් අපේ ක්ලාස් එකේ ළමයිට අපි කරන්නේ වායු නියම ටියුට් එකේ විභාග රචනා ප්‍රශ්න ටික. හරිද? ඔයාලා මෙහෙම එකක් දුන්නා. මේකක් දුන්නා සම්පූර්ණ විභාග රචනා තියෙන. ඒ ටියුට් එක කරන්නේ. ඉතින් කවුරු හරි ළමයෙක් මේක බලනවා නම් එන්නේ නැති අය පුතේ මේක කරන්න යන්නේ 2010 ගාන 2010 තාපය ගාන කරන්න යන්නේ. අපේ ක්ලාස් එකේ ළමයි නම් අර දුන්න ටියුට් එකේ දෙවෙනි පිටුවේ 6 වෙනි ගාන බලාගත්තා නම් හරි. එහෙම නැත්නම් කවුරු හරි මේක ටියුට් එක නැතුව හරි අලුත් කියන්නේ පිටින් කවුරු හරි බලනවා නම් 2010 රචනා ගාන බැලුවා නම් හරි. පුතේ බලන්න කියව ගන්න ගාන. කියනවා ගානේ උපකරණයක් රැගත් හීලියම් වායු පිරවූ බැලූනයක් පරීක්ෂණ කාර්යයක් සඳහා පොළවේ සිට එක්තරා උසක රඳවා ඇත. එහි උසේ වායු ගෝලීය තත්ත්වය පහත පරිදි වේ. උෂ්ණත්වය මෙච්චරයි, පීඩනය දීලා තියෙනවා, ඝනත්වය දීලා තියෙනවා. බැලුනේ සහ පිටත පීඩනය එකම බව. බැලුනේ ඇතුළයි පිටතයි පීඩනය එකම බව උපකල්පනය කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ සමීකරණ ගැන ව්‍යුත්පන්න කරන්න හීලියම් වායුව පරිපූර්ණ ලෙස සලකන්නේ ඒ උපකල්පනය කරන්න. සමීකරණ ව්‍යුත්පන්න කරන්න ඕනේ. කටපාඩම් සමීකරණ දාන්න බෑ. සිම්පල් A බැලුනේ තුල ඇති හීලියම් වායුවේ ඝනත්වය ගණනය කරන්න. පුතේ දැන් මේක අර පරීක්ෂණ බැලුවා. ඔය 2008 ගාන 2010 ගාන සහ 2004 ගාන එකම වගේ. වායු ගණන් මාරු ලේසි එකම ටයිප් එකේ තියෙන අර අල්ලගත්තා නම් හරි ගණන් ඈ. දැන් මේක කියන බැලුන් එකක් උඩක රඳවලා තියෙනවා. ගන්න තේරුම් ගන්න බැලුන් එකක් යම් උඩක රඳවලා තියෙනවලු. එතකොට වායු ගෝලීය පීඩනය බැලුන් එකේ ඇතුළේ පීඩනයට සමානයි. ඒ කියන්නේ පැස්කල් කියලා 420යි පැස්කල් 420යි බැලුන් එක ඇතුළේ. මේ බැලුන් එකක් ඈ. එතකොට මේක ඇස්ස ගැන තමයි මේක අස්සේ තියෙන වාතය ගැන තමයි කතා කරන්නේ. ඊළඟ ළමයි වාතයේ එළියේ උෂ්ණත්වය කෙල්වින් 240යි කියලා දීලා තියෙනවා. බැලුන් එක ඇතුළත් උෂ්ණත්වය නම් කෙල්වින් 240ම වෙන්න ඕනේ. මයින් අහන්නේ මේක ඇතුලේ තියෙන හීලියම් වායුවේ ඝනත්වය කීයද? දැන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න. ඉස්සෙල්ලා මේක හොයන්න අපි දානවා PV = nRT. කටපාඩම් සමීකරණ දාන්න බෑ ව්‍යුත්පන්න කරන්න වෙනවා තමයි ඈ. n කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඒතකොට එනවා PV = ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වතාවක් RT. පුතේ m මෙහෙට ගිහිලා v මෙහෙට ආවම වෙනවා pm = simple m බෙදීම VRT. m බෙදීම v කියන්නේ ඝනත්වය ρ කියන පදේ. එතකොට එනවා pm = ρRT. පුතේ ρ උක්ත කරන්න මෙයා මෙහෙට ආවම වෙනවා pm = RT බෙදීම සමානයි ρ. ඒ කියන්නේ ඝනත්වය ලියන්න පුළුවන් පීඩනය වතාවක් මෞලික ස්කන්ධය බෙදීම සර්වත්‍ර වායුනිත වතාවක් උෂ්ණත්වය. හරි. දැන් එහෙනම් මෙතෙන්ට යන්න මේකේ ඝනත්වය සමානයි. පුතේ බැලුන් එක ඇතුලේ තියෙන වාතයේ පීඩනය වායු ගෝලීය පීඩනයට සමානයි. පුතේ ගාන වායු ගෝලීය පීඩනය පැස්කල් 420යි කියලා දීලා තියෙනවා. දැන් පොඩි කොස්සක් එනවා. මෙයාගේ මෞලික ස්කන්ධය කොහෙවත් දීලා නැහැ. ගාන බලන්න කොහෙවත් තියනවද කියලා. හීලියම් වල මෞලික ස්කන්ධය මෙච්චරයි කියලා. දීලා තියෙන ළමයි හීලියම් වල පරමාණුක ස්කන්ධය. දැන් ඕක කෙමිස්ට්‍රි ළමයෙක්ට නම් එච්චර ලොකු ගානක් නැහැ කෙමිස්ට්‍රි වල සෙට් වෙන හින්දා. IT ළමයි. අහගන්න ඈ. කෙමිස්ට්‍රි ළමයි අවුලක් නැහැ කොහෙන් හරි සෙට් වෙනවනේ බා. කියන්නේ කෙමිස්ට්‍රි වලදී මම හිතන්නේ සෙට් වෙනවා. ඔව් සෙට් වෙන්න ඕනේ. IT ළමයි අහගන්න. පුතේ මෞලික ස්කන්ධය දීලා නැතුව ඔය වගේ පරමාණුක ස්කන්ධය දීලා තිබ්බොත් අපිට පුළුවන් මෞලික ස්කන්ධය හදාගන්න පරමාණුක ස්කන්ධය. බලන්න හීලියම් වල පරමාණුක ස්කන්ධය 6.64 වැඩි කිරීම 1023. පරමාණුක ස්කන්ධය වැඩි කරන්න පුතේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව Na කියන පදේ. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවත් ඔකේ දීලා තියෙනවා කීයද? ඇවගාඩ්‍රෝ අංකය 6 වතාවක් 1023යි කියලා. ඔක මතක තියාගන්න ඈ. කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා දාලා තිබ්බනම් M ට කෙලින්ම ආදේශ කරන්න තිබ්බා. ගානේ මෞලික ස්කන්ධයක් දීලා නැහැ. ගානේ කොහෙවත් මෞලික ස්කන්ධයක් දීලා නැහැ. බලන්න හීලියම් වල මෞලික ස්කන්ධය කියලා. ඒතකොට ළමයි දීලා තියෙන්නේ හීලියම් වල පරමාණුක ස්කන්ධයයි ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. පුතේ ඕනනම් මේක පටස් ගාලා ඔය IT කරන ළමයි කෙමිස්ට්‍රි වලත් මතක නැති අය ලියාගන්න මෞලික ස්කන්ධය කියන කෙනා ලියන්න පුළුවන්. මෞලික ස්කන්ධය ලියා ගන්න පුළුවන් පරමාණුක ස්කන්ධය වැඩි කරනවා කාගෙන්ද? පරමාණුක ස්කන්ධය වැඩි කරනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවගාඩ්‍රෝ නියමය. ඔක ඕනේ පටස් ගාලා ලියා ගන්න කොහොමද? හරි සමහර ළමයි ඉන්නවා දන්නේ නැහැ. මට ඔය රිවිෂන් එකේදීම හම්බෙනවා IT කරපු ළමයි මේවා දන්නේ නැහැ. මේවා පොඩ්ඩක් ලියා ගන්න. මෞලික ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධය වතාවක් ඇවගාඩ්‍රෝ නියමය. හරි. මම යන්නම් ඔක ඉතින් නවත්තලා ලියන්න. ඊට පස්සේ මේක බෙදමු.
බෙදලා දාමු. R වලගේ දීලා තියෙනවා කීයද? R වගේ ආගේ දීලා තියෙනවා 8.3යි. වතාවක් ඒකක දාන්න. දිගෙන් දිගටම ඒකක දාන්න. මම ඒක දාන්න ඉඩ නැති ඉඳා. T. පුතේ අපට වායු ගෝලීය උෂ්ණත්වය බැලුන් එකේ උෂ්ණත්වයට සමානයි. T කීයද ඔය? T කෙල්වින් 240. T කියන්නේ කෙල්වින් 240. ඔක සුළු කරන්න වෙනවා. තමයි රෝඩ් උත්තරයක් එනවා. ඔක සුළු කරලා නම් මම කරාට පස්සේ මම උත්තරේ බලලා දාන්නම්. රෝඩ් එනවා 8.4 වතාවක් 10/4යි. හරිද? හරි දන්නේ මේ. මගේ නේ තිබ්බේ දාන්නේ. 8.4 වතාවක් 10/4යි. ඒකේ මොකද්ද? kg m ඍණ 3 කියන්නේ. මම මේක කාලේ නම් පොඩ්ඩක් ඒකේ ඔළුවේ තියාගන්න ඕනේ විශේෂම IT ළමයි. කෙමිස්ට්‍රි ළමයි වලට IT ළමයි ඒක මතක තියාගත්තා. හරි. හරි. පුතේ ඊට පස්සේ B කොටස. මම ගන්න. මම මේ වෙලාවේ ඉන්න වීඩියෝ එක නැවතුවා. ඔයාලා ලියාගෙන ඉන්න. ඊට මම B කොටස බලනවා. ඊළඟ B කොටසේදී අහනවා ඉහත සඳහන් කළ උසේදී බැලුනේ පරිමාව VB නම් බැලුනේ තුල හීලියම් වල ඝනත්වය රෝද නම් බැලුනේ එම උසේ පවත්වා ගැනීම සඳහා ඔච්චර විය යුතු බව පෙන්වන්න. පුතේ ඔයාලට මතකයිද 2008 ගාන හැදුවා. දැන් මේ හීලියම් එක මෙහෙම තියෙනකොට m යන හිස් බැලුනේ සහ උපකරණ වල ස්කන්ධය. හරි. කොහොම තියෙනවනේ. උපකරණ වල ස්කන්ධය කැපිටල් MG 15ට තියෙනවා. බැලුන් එක ඇතුලේ තියෙන වාතය මේ බැලුන් එක ඇතුලේ තියෙන වාතයේ ස්කන්ධය 15ට තියෙනවා මම ගන්නම් සිම්පල් Mg කියලා. ඒ හීලියම් තියෙනවා හීලියම් වලට ස්කන්ධයක් තියෙනවනේ ළම. ඒ ස්කන්ධය Mg 15ට තියෙනවා. පුතේ බැලුන් එක මත උඩුකුරු තෙරකුමක් ඇති වෙනවා U කියලා. දැන් මම මේක මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ මොකද මම ඔය කලින් දාලා තියෙන 2008 ගානදී කරා. කවුරු හරි ළමෙක් පළවෙනි මේක බලනවා නම් 2008 ගාන බලන්න. channel එකේ තියෙනවා 2008 ගාන බලන්න. 2008 ගාන බලන්න 2008 දී මේක හොඳට පැහැදිලි කිරීමක් තියෙනවා කොහොමද මේක වෙන්නේ. දැන් එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? සිරස් බල සමතුලිතතාවයෙන් ඉහළට තියෙන උඩුකුරු තෙරකුම පහළට තියෙන බල දෙකට සමාන වෙන්න ඕනේ. සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය. කොහොමද ලියන්නේ? U සමානයි simple mg ධන capital mg වෙනවා. පුතේ u කියන කෙනා ලියන්න පුළුවන් v rho g කියලා. v rho g සමානයි simple mg ධන capital mg කියලා ගන්නවා. අපෙන් ගාන කියන්නේ කොහමද? හීලියම් වල ඝනත්වය මෙච්චරයිද නම් ඉහළ සඳහන් කළ උසේදී බැලුනේ පරිමාව VB ද නම් බැලුනේ තුල හීලියම් වල ඝනත්වය මෙච්චරද නම් බැලුනේ එමුසේ පවත්වා ගැනීම සඳහා අගය පෙන්වන්න. හරි. මට උතෙන්ට රෝ A. හරි. දැන් ලියමු එහෙනම්. පුතේ V කියන්නේ බැලුන් එකේ පරිමාව. රෝ කියන්නේ බැලුන් එක තියෙන අවට වාතයේ ඝනත්වය. අවට තරලයේ ඝනත්වය. බැලුන් එකේ තියෙන අවට තරලය කියන්නේ වායුගෝලීය තරලය. ඒතර වායුගෝලීය ඝනත්වය රෝ A කියන පදය. එහෙනම් එනවා රෝ A වතාවක් G සමානයි. පුතේ සිම්පල් M කියන්නේ හීලියම් වල ස්කන්ධය. සිම්පල් M කියලා අපි ගත්තේ හීලියම් වල ස්කන්ධය. ඒතර හීලියම් වල ස්කන්ධය ලියන්න පුළුවන් හීලියම් වල ඝනත්වය වැඩි කරනවා හීලියම් වල පරිමාණය. ඒතර හීලියම් වල පරිමාව කියන්නේ ඉතින් බැලුන් එකේ පරිමාව. එහෙනම් දානවා rho Vg එක Vb කියලා ගන්න නේද? බැලුන් එකේ පරිමාව Vb කියලා තමයි අරන් තියෙන්නේ. G ධන Mg. මට Vb නියුක්ත කරන්න ඕනේ. G ට D කපලා දාන්න. මෙයා මෙහෙට එන්න. ආවට පස්සේ එනවා VB වතාවක් rho A ඍණ rho VB සමානයි M කියලා. පුතේ VB පොදු සාධක විදිහට උක්ත කරාම එකපාරක් කරන්න. VB පොදු සාධක විදිහට උක්ත කරාම එන්නේ rho A ඍණ rho එයාව පල්ලෙහාට දාගන්න. අන්තිමට අපිට උත්තරයක් එනවා VB සමානයි capital M බෙදීම rho A ඍණ rho. හරි මෙතන rho A කියන්නේ කවුද? rho A කියන්නේ බැලුනෙන් පිටත පවතින වාතයේ ඝනත්වය. මොකද උඩුකුරු තෙලුමයි තියෙන්නේ එයා තමයි බලපාන්නේ. rho කියන්නේ හීලියම් වල ඝනත්වය. M කියන්නේ මෙතන තියෙන ස්කන්ධය. VB කියන්නේ බැලුන් එකේ පරිමාව. පොතේ මේක ලිව්වා නේද 2008 දී. උඹලා බලපන් 2004 දී මේකම ලියන්න තියෙනවා. එකම ගාන තමයි මේ කරකවලා තියෙන්නේ. එකම ගාන එකම විදිහට තමයි කරකවලා තියෙන්නේ. තේරුම් ගැනීම තමයි තියෙන්නේ. හරි. මම මෙහෙට වෙලා ඉන්නම් ඕනෑ නවත්තලා ලියාගන්න. මේ කරේ B කොටස. කරේ B කොටස. හරි නේද? හරි.
එහෙනම් ගියා. පුතේ එහෙනම් ඊළඟට කියනවා මොකද්ද? C වලදී කියනවා M වලගේ කිලෝග්‍රෑම් 10යි නම් A හා B බැලුම් කොටස් භාවිතා කරලා බැලුනේ පරිමාව ගන්න එක. හරි. කොහොමද ආවේ? VB කියන්නේ කැපිටල් M බෙදීම රෝ A ඍණ රෝ B. M කියන්නේ කිලෝග්‍රෑම් 10 කියලා ගන්න එක. රෝ A කියන කෙනා දීලා තියෙනවා ගාන. පුතේ රෝ A කියන කෙනා දීලා තියෙනවා ගානේ අර මුදුනේ ඡේද බලන්න 58.4. 58.4 වැඩි කිරීම 10 ඍණ 4යි. පුතේ අපි රෝ B කියන්නේ රෝ B නෑ. එතන B නෑ. රෝ හීලියම් වල ඝනත්වය. රෝ කියන්නේ හීලියම් වල ඝනත්වය. හීලියම් වල ඝනත්වය ගණන් කරා සිම්පල් A කොටසේදී අපිට එතනදී ඝනත්වයට ආවේ 8.4 වැඩි කිරීම 10 ඍණ 4. පුතේ උතනින් VB ට උත්තරයක් එනවා. VB සමානයි සුළු කරාට පස්සේ 2 වැඩි කිරීම 10 3යි ඝන මීටර කියන. 2 වැඩි කිරීම 10 3යි ඝන මීටර කියන්නේ. 2 වැඩි කිරීම 10 3යි ඝන මීටර කියන්නේ. සුළු කිරීම නම් කරන්නේ නැහැ මම ඒවට උත්තර වලින් බලලා බලන්නේ. උත්තර හරි කියලා බලන්න. හරිනේ 2 වැඩි කිරීම 10 3යි ඝන මීටර කියන්නේ. තේරෙනවද? මේක ඉච්චර ලොකු අමාරු දෙයක් නෑ බං. අර එකම දේ ආදේශ කර කර ගන්න. මේ ඉතින් ඔක්කොම ලකුණු නෑ. මේ දැන් ඔයාලා එක එක එකතු කරගන්නේ ලකුණු. එකම දේ මොරාල් කඩා ගන්න නැතුව දිගටම වැඩ කරන්න. තව මාස ගානයි තියෙන්නේ. ওই මාස ගානදී හොඳ ගේමක් ගහගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන් ඈ. මොරාල් එක කිසිම වෙලාවක වට ගන්න එපා. Tamanට බෑ කියන දේවල් සහ වෙන ඒවත් එක්ක තමන්ව කම්පෙයාර් කරගෙන තමන් වැටෙන්න යන්න එපා. ඒ තමන් කොතනදී හරි වැටුණොත් ඒ වැටෙන එක හරි අමාරුයි නවත්තන්න. විශේෂයෙන්ම වෙනත් අයත් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඔයා ඉන්නවට වඩා දවසක් හරි හොඳ වෙන්න බලන්න. ඔයා දැන් ඉන්න තැනින් දවස් හොඳ වෙන්න. ඔයාලා එක්සෑම් කාලෙදී නිකම්ම හොඳ වෙයි ඈ. අතාරින්න එපා ලොකුම ගේමකින් අදන් යන්න වැඩි. හරි. ඊළඟ ගන්න බලන්න. ඊළඟ ගන්න D. බැලූනය තුල පවතින හීලියම් පරමාණු සංඛ්‍යාවද ගණනය කරන්න. හීලියම් පරමාණු සංඛ්‍යාව. පුතේ කවද්ද දාන්නේ? සිම්පල් D කොටස. බැලූනය තුල ඇති හීලියම් පරමාණු සංඛ්‍යාව. PV සමානයි nRT තමයි. PV අපේ තියරි ක්ලාස් වෙන ළමයිට කෝකටත් කියලා IT ළමයිට මේවා වෙන්න මම මේ n ලියන්න ක්‍රම දෙකක් දුන්නා. n ලියන එක ක්‍රමයක් තමයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. පුතේ n ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි තියෙන අණු සංඛ්‍යාව බෙදනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මෙතෙන්ට දාන්න වෙන්නේ මේකනේ. තියෙන හීලියම් අණු ගානේ අහන්නේ. එහෙනම් දානවා n බෙදීම na වතාවක් කාල. පුතේ මෙතන අණු සංඛ්‍යාව උත්තර කරාම එන්නේ PVNA බෙදීම RT සමානයි n. දැන් ඉතින් ඔයාලා ආදේශ කරලා උත්තර ගන්නනේ. පොඩි දෙයක් තියෙන්නේ. බැලුනේ තුල ඇති හීලියම් පරමාණු සංඛ්‍යාව. පුතේ P අපි දන්නවා. ගණන් කරගත්තනේ. P කියන්නේ කීයද? මෙතනින් ගත්තා 420යි. P කියන්නේ 420යි. බැලුන් එක ඇතුළේ. දැන් මේ කතා කරන්නේ අර බැලුන් එක ඇතුළේ ගැන 420යි. ඊළඟට B පරිමාව. පරිමාව අපි දැන් ගණන් කරගත්තා නේද? දැන් පොඩ්ඩක් කලින් ගණන් කරේ. මම පරිමාව පොඩ්ඩක් බලන්න මම හොඳයි. පුතේ පරිමාවට ආවේ 2 වැඩි කිරීම 10 3යි. පරිමාවට ආවේ 2 වැඩි කිරීම 10 3යි. ඒකකත් එක්ක ලියන්න. පරිමාවට ආවේ 2 වැඩි කිරීම 10 3යි. දැන් ගණන් කරගත්ත එකනේ. n කියන්නේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. පුතේ ගාන මුදුනේ දීලා තියෙනවා. ඇවගාඩ්‍රෝ අංකය 6 වැඩි කිරීම 10 23යි. බෙදනවා R කියන්නේ සර්වත්‍ර වායු නියතය 8.3යි. පුතේ T කියන්නේ කෙල්වින් 400යි. ගාන කියනවා නේද? T කියන්නේ කෙල්වින් 240යි. sorry. T 400 නෙමෙයි. කෙල්වින් 240යි. එතකොට එනවා මෙතන තියෙන හීලියම් පරමාණු සංඛ්‍යාව. අමාරුද කියහංකෝ. සමීකරණ දන්න ළමයි ආදේශ කරගත්තා. පුතේ කෙමිස්ට්‍රි ළමයි නම් කොහොමද මෙන්න මේ වගේ පාර්ට්ස් ආව පටගාලා හදනවා. හදන නැති හරිද? IT ළමයි තමයි පොඩ්ඩක් අර ඔවා දන්නේ නැහැ IT ඉතින් කම්පියුටර් එකක් අස්සේ පරමාණු මූල ගන්න හොයන්න නැති ඉඳලා උන් පොඩ්ඩක් කියලා වෙන්න ඉඩ තියෙනවා. ඒ ඉතින් උන් ටික පොඩ්ඩක් අවධානය දාලා ගන්න හැකියි. හරි. පරස් ගාලා ලියාගන්නකෝ. මම මෙහාට වෙලා ඉන්න. ඔයාලා පෝස්ට් කරලා ලියලා මොකද මේ යවන්න. මේකවා. පුතේ මේකේ අන්තිම කෑල්ල. මොකද්ද? අන්තිම කෑල්ල. සිම්පල් E. පොළවේ සිට මුදා හැරීමට පෙර බැලුනේ පරිමාව ගණනය කරන්න පොළවේදී වායුගෝලීය පීඩනය හා උෂ්ණත්වය මෙච්චරයි. දැන් මේ බැලුන් එක පොළවේ තියෙනවා. හරිද?
පොළවේ තියෙනකොට මෙයාගේ ඇතුලේ පීඩනය මේ බලන්න වායුගෝලීය පීඩනය හැම වෙලෙම කියනවානේ බැලුනේ ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනය සමානයි කියලා ගන්න කියලා. ඒතර බැලුන් එක ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනය සමානයි 10 5යි පැස්කල්. උෂ්ණත්වය කෙල්වින් 300 තිබ්බේ. බැලුන් එක ඇතුලේ උෂ්ණත්වය කෙල්වින් 300 තිබ්බේ. මට අහන්නේ බැලුන් එක වායුගෝලයේ තියෙදි පරිමාව කොච්චරද? ඒක තමයි ගානේ අහන්නේ. පුතේ දැන් මෙයා උඩ ඉන්නකොට අපිට උඩ දත්ත ටිකනේ දීලා තිබ්බේ. උඩ ඉන්නකොට මෙයාගේ පීඩනය බැලුන් එකේ පීඩනය බැලුන් එක ඇතුලේ තියෙන වාතයේ පීඩනය උනේ පැස්කල් 420ක්. උෂ්ණත්වය උනේ කෙල්වින් 240ක්. බැලුන් එකේ පරිමාව මම හොයාගත්තා 2 වැඩි කිරීම 10 3ක් කියන. පීඩනයයි උෂ්ණත්වයයි පරිමාවයි තියෙනවා. පීඩනයයි උෂ්ණත්වයයි පරිමාවයි තියෙනවා. පුතේ තුන් දෙනා වෙනස් වෙනවා නම් අපි දාන්න දන්න එක සමීකරණයයි කවුද? සංයුක්ත වායු සමීකරණය. P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2ට එනවා. P1 කියන්නේ මෙතනදී පීඩනය 10 5. මෙතන පරිමාව තමයි අහන්නේ ඒකව දන්නේ නැහැ. උෂ්ණත්වය කෙල්වින් 300. P2 කියන්නේ මෙතන වායුවේ පීඩනය 420යි. ළමයි මෙතන පරිමාව දන්නවා කීයද? 2 වැඩි කිරීම 10 3. බෙදනවා උෂ්ණත්වය කෙල්වින් 240. ඕක ඉතින් ඔයාලා සුළු කරලා ප්ලේන් එකක් ගහන ගමන් ඊට උත්තරේ ගත්තා. හරි. මම නම් ඒක සුළු කරන්නේ නැහැ. උත්තරේ බලලා දාන්නේ. හරි නේද? හරි ළමයි. ඔච්චරයි තියෙන්නේ. දැන් බලන්න මේ ගාන සම්පූර්ණ ගානක්. ලකුණු ගන්න අමාරුද? ලකුණු ගන්න අමාරු නෑ. ලකුණු ගන්න ලේසි. අත්තර මේවා මේ ලකුණු ගන්න ලේසි ගණන් ඈ. ඒ කියන්නේ නිකන් ගන්න නැතුව ඉන්න අමාරුයි. ලකුණක් ගන්න නැතුව ඉන්න අමාරුයි කියන්නේ. නැතුව ඉන්න අමාරු. හරි. ලකුණක් ගන්න නැතුව ඉන්න අමාරු ගන්න. එකම දේ තමයි වායු පාඩමේ විශේෂයෙන්ම කෙමිස්ට්‍රි කරන ළමයිට මේ පාඩම ඇත්තටම පොඩ්ඩක් ලේසි. හැබැයි කෙමිස්ට්‍රි වලින් ගණන් හදන්න යන්න එපා. මේක ෆිසිකල් පාර්ට් එකක් යන්නේ. හරිද? IT ළමයිට සමීකරණ ටික දාගන්න. දැන් ඔයාලා IT ළමයි ගොඩක් වෙලාවට නොදන්නේ ඔය අනුගානත් එක්ක සම්බන්ධ කරලා නගා ගන්න විදිහ ඕවනේ. දැන් මේ ගණන් අස්සෙන් ඒවා තියෙනවා. දැන් අපේ ක්ලාස් එකේ ළමයිට නම් මම නෝට් එකේ දීලා තියෙනවා. කවුරුහරි ක්ලාස් එන්නේ නැති ළමෙක් බලනවා නම් එයාට පුළුවන් ඔය දැන් ඉස්සලා මෞලික ස්කන්ධය ගත්තේ. මෞලික ස්කන්ධය ගන්න පුළුවන්. ඒ අදාළ පරමාණු ස්කන්ධය වැඩි කිරීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ. අන්න ඔය වගේ දේවල් නොදන්න දේවල් තියෙනවා නම් ඒවා ලියා ගන්න. ලියලා ගණන් ටික හදන්න. හරි පොඩි දෙයක් තියෙන්නේ. හරි. ඒතර අපි දැන් රචනා ගණන් දෙයක් දාලා තියෙනවා. මම තව ඉස්සරහට තව රචනා ගණනක් දාන්නවා වායු නියම පාඩමෙන්. ඒතර වායු නියම පාඩමේ රචනා ප්‍රශ්න 3ක් කරලා තියෙනවා නේ. ක්ලාස් එකේදීත් අපි කරා ක්ලාස් එකේ ළමයිට එක ගණනක්. ඒතර සම්පූර්ණ නිකන් අවුරුදු 20ක් ආපු ගණන් වලින් බහුතරයක් ඉතින් හදලා තියෙනවා. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. ඉස්සරහයි.